ඇත්තටම මේ කාලේ ගැන කතා නොකරම බෑ. දිවයිනේ දකුණු කුඩු කලාපේ ඉතල හයෙන් අවසන් වූ පැය 24 දිට්වා සුලිකුඩාටුව හින්දා විපතටපත් බොහෝ දෙනෙක් වෙනුවෙන් සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසන්දය විදිහට අපි අපිට හැකි විවිධ ක්‍රම හරහා උදව් උපකාර කළා. සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ විදියට රටම අයාපත් කාලගුණ තත්ත්වය නිසා මේ ඇති වෙලා තියෙන ව්‍යසනයේ හේතුවෙන් හටගෙන තියෙන මේ තත්ත්වයට අපිට පුළුවන් විදියට දායක වෙන්නට අපි තීරණය කළා. ඉතාම සුළු කාලයක් ඇතුළත හැකි පමණින් දායක වෙන්න අපි තීරණය කළා. ඒත් එක්කම සිහින සිත්තම් දෙවන පියනගම නමින් ආරම්භ වුණු අපේම සහෝදර සහෝදරියන්ගේ බොදුණු අධ්‍යාපන හීන ආය ගොඩනගන අපේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කළේ මෙන්න මේ විදියටයි. දෙසැම්බර් 5 වෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් එකතු කරපු පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ 21 වෙනිදා අපි එකතු වෙලා පාර්සල් කළා. දැන් වෙලාව 12:36යි. කට්ටියත් එක්ක වැඩ කරගෙන යන ගමන් තින්නේ සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ විදියට අපි සීන සිත්තම් ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරනවා. මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න ළමයි වෙනුවෙන් අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා අපිට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න. 22 වෙනිදා උදේ පාන්දරින්ම අපි කොළඹින් පිටත් වුණේ ඒ විදියට ලෑස්ති කරගත්ත මේ ලිපි ද්‍රව්‍ය මධ්‍යම පළාතේ පාසල් දෙකක් වුණු කඩුගන්නාව ජාතික පාසලටත් ගම්පොළ ගංගසිරිපුර විද්‍යාලයටත් පරිත්‍යාග කරන්නයි. අපි මුලින්ම ගියේ කඩුගන්නාව ජාතික පාසලට. ගෙනාපු පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ ඒ විද්‍යාලයේ විදුහල්පතිතුමාට බාර දුන්නා. සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදී සංසදය විසින් විද්‍යාලයේ විපතටපත් වූ පවුල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීම ඉතා ඉහළින් අගය කරනවා. මෙම උතුම් සත්කාරය සඳහා දායක වූ සැමට කඩුගන්නාව ජාතික පාසල වෙනුවෙන් තුමහත් ගෞරවය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිමි. ඒ වැඩේ ඉවර කරපු අපි ඊළඟට ගම්පොළ ගංගසිරිපුර විද්‍යාලයට ගිහින් අදාළ පරිත්‍යාග විදුහල්පතිතුමාට බාර දුන්නා. ඉතින් නොවැම්බර් මාසේ 27 වෙනිදා අපු ගංගතුරින් අපේ විද්‍යාලය සම්පූර්ණයෙන්ම යට වුණා. අද මේ පැත්තෙන් බැලුවොත් පුස්තකාලයේ තියෙනවා. ඊට අමතරව මේ තියෙන ප්‍රධාන ශාලාව මේකේ උඩ තට්ටුවේ භාගයක් යට වුණා. ඊට අමතරව සංගීත කාමර, ක්‍රීඩා කාමර, නැටුම් කාමර සියල්ල තියෙන මේ හරියේ. ඉතින් ඒ සෑහෙන අලාභහානියක් වුණා විද්‍යාලයට මේ නිසා. ඉතින් මේ විද්‍යාලය ගොඩනගන්න මට තිබුණා ලොකු අභියෝගයක් ඒ ගංගතුර අවසන් වෙනවත් එක්කම. ඉතින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න මට උදව් කරේ ඕගොල්ලන් අදාව වගේ හොඳ හිත හොඳ කණ්ඩායම්. ඉතින් ගංගතුර බැහැලා යනවත් එක්ක ආවා ගාල්ල, ඊට පස්සේ මතුගම, කුරුණෑගල, අවිස්සායල වගේ ප්‍රදේශවලින් මිනිස්සු ඇවිල්ලා 1000කට වඩා වැඩි පිරිසක් මේකේ සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. පිරිසුදු කිරීම, මුලින් පිරිසුදු කිරීම කරලා ඊට පස්සේ ඒ සියල්ලම යොන්නාට පස්සේ හොඳටම හොදලා ක්ලීන් කරාට පස්සේ අපිට ආවා ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ඇවිල්ලා පේන්ට් කරලා උදව් කරා. මම මේ හැමතැනම දකින්නේ දැන් අද දවසේ අපිට උදව් කරන්න ආවේ සමස්ත ලංකා පාසල් මාධ්‍ය සංගමය. ඉතින් මට පහුගිය දින ටිකේම මේ වගේ හොඳ හිත හොඳ
අනුන්ගේ දුක දකින දුක දැනෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් මුණ ගැහුණා. ඉතින් අදත් ආවේ ඒ වගේ කණ්ඩායමක්. අනික් කණ්ඩායම් වලට වඩා මේ කණ්ඩායමේ තියෙන වෙනසක් මම දැක්කා. ඒ තමයි මෙතන ඉන්නේ ළමයි. විශේෂයෙන් ලොකු අනිත් අය ආවේ ගොඩාක් වෙලාවට වැඩි හිටියෝ අවුරුදු 40ක් 50ක් වගේ වයස අය වැඩ කරේ. අද දවසේ අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ වයස අවුරුදු හැමෝම 30ට වඩා අඩුයි. අඩු වයසේ ඉන්න දරුවෝ. ඉතින් ඒකයි වැදගත්ම කාරණාව. අපේ ලංකාවේ ඉන්න දරුවෝ හැමෝටම මේ දැනෙන්න ඕනි මේ දේ. අනුන්ගේ දුක දැනෙන්න ඕනි, උදව් කරන්න පෙළඹෙන්න ඕනි. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ මගෙත් එක්ක මේ උදව් කරන්න ආපු පාසලෙන් ඉවත් වෙච්ච මෑතකදී ඉවත් වෙච්ච ඉතින් ඔබට විද්‍යාලයෙන් මට දෙන්න තියෙන්නේ බොහොම පිං. අපේ දරුවන්ට උදව් කරන්න ඇවිල්ලා, අපේ ඉස්කෝලේට උදව් කරන්න ඇවිල්ලා අද දවසේ ඔබ දක්වපු දායකත්වය විශිෂ්ටයි. ඉතින් ඔබ බොහොම හොඳ දරුවෝ. මේ වගේ දරුවා හදපු දෙමව්පියන්ටත් මගේ ස්තුතිය. ඒත් එක්කම ඔයගොල්ලන් පිටිපස්සේ ඉන්න තව ලොකු කණ්ඩායමක් ඉන්නවා. මේ හැමෝටම විද්‍යාලය වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා. ඔබට මේ වගේ තවත් ගොඩාක් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. විශේෂයෙන් සමස්ත ලංකා පාසල් මාධ්‍ය සංසදයේ මම විස්තරත් කතා කරා. ඉතින් ඔබට හොඳ දුරගමනක් තියෙනවා. ඔබේ අනාගත බලාපොරොත්තු සියලුම දේවල් ඉටු කරගන්න ශක්තිය ලැබේවා. ඉදිරිය ඔබේ සුබයි. ඉතින් අර විශේෂයෙන් මට කියන්නේ මේ වගේ හිත හොඳ මිනිස්සු අපේ ලංකාවට ඉතාමත්ම වැදගත්. ඔබ තමයි අපිට පිහිටට ඉන්නේ. ඔබ තමයි අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබට විද්‍යාලය වෙනුවෙන් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මධ්‍යම පළාතේ පාසල් වලට මේ වෙන විටත් නිවාඩු දීලා තිබුණත් එදා අපිට හමු වුණු ළමයි කිහිප දෙනාගේ වුණත් පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕන හින්දා අපි එයාලගේ ෆොටෝස් වීඩියෝස් ගත්තේ නැහැ. ඒත් එයාලගේ අත්වලට මේ තෑගි දෙනකොට ඒ මොනවල් වල තිබ්බ හිනාවන් අපිට අමතක කරන්න බැහැ. ඉතින් සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසන්දනයේ විදියට අපි ඒ ආකාරයෙන් අපේ යුතුයකම ඉෂ්ට කළා. නැවතත් ලංකාව තිබ්බටත් වැඩිය හොඳ තත්ත්වයකට ගන්න හැකියාව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.